සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය වැඩසටහන් කීපය සම්බන්ධයෙන්ම නොයෙක් දෙනෙක් දෝෂාරෝපණ කටයුතු කරා හාමුදුරුවන්ට වැඩක් බලාගෙන දාන ටික වළඳලා ඉන්න බැයිද කියලා. තහන තත්ත්වයක් තමයි තියෙන්නේ. යම් දෙයක් පිළිබඳ කතා කරාම ඉස්සෙල්ලාම කියන දේ තමයි උඹලට දාන දෙනවා කාලා පාඩුවේ හිටහල්ලා. ඊළඟ දේ තමයි දේශපාලනයේ අයිති නැති දෙයක්. පින්වත්නි ඔබට අද තේරෙනවද අද පේනවද රටට මොකක්ද වෙන්නේ රටට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. බුද්ධ ශාසන ඇමති විදිහට කිතුණුවෙක් දාගන්නවා. මේක හිතාමතා කරන දෙයක්. වැරදීමක් අතපසුවීමක් නෙවෙයි. මේක හිතලම කරන දෙයක්. කිතුණුවෙක් දාන්නේ මොකටද? ශාසනයට පහර ගහන්න හොඳම දේ. ඒක තමයි. මොකද මෙහෙම දාන්න ඒ අයට හේතුවක් තියෙනවා මේකේ. ඔබ හිතුවට බුද්ධ ශාසන අමාත්‍යාංශය කියලා බුද්ධ ශාසන අමාත්‍යාංශය කියලා එකක් ලංකාවේ නැහැ. ලංකාවේ තියෙන බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය. එතකොට ආගමික කටයුතු අමාත්‍යාංශය කියලා තමයි කිතුණුවෙක් දාන්නේ. ඒ විතරක් නෙමෙයි ඊටාම ආසන්න සිදුවීම. ගල්දුව ආරණ්‍ය සේනාසනයේ උපසම්පදා පුණ්‍ය කර්මය සඳහා සෑම අවස්ථාවකම සීමා මාලකය අලුත් වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ සේවය තමයි ලබා ගන්න. මේ අවස්ථාවේදී නාවික හමුදාවේ සේවය ලබා ගන්න ගෞරවනීය මහා සංඝරත්නය ඉල්ලීම් කරාම රජෙන් ඒකට පිළිතුරු ලිපියක් එවනවා. පැයකට 93610ක් මුදල් ගෙවන්න කියලා පිළිසකර කිරීමේ කටයුතු වලට. ඊළඟට යාපනයේ නාග විහාර සිද්ධිය අපි කතා කරා. බුද්ධ මන්දිරය විවෘත කරන අවස්ථාවේදී ඒ සඳහා දායකත්වය දක්වපු ඒ සඳහා සහභාගී වෙලා හිටිය හමුදා නිලධාරීන් තූර්යවාදක කණ්ඩායම් බෙර කණ්ඩායම් හේවිසි කණ්ඩායම් මේ පිරිස ආපහු කැඳව ගන්න එක දුරකථන ඇමතුමකින්. ඊළඟ කාරණේ ඔබට හිතෙන්න පුළුවන් දළදා ප්‍රදර්ශනය රාජ්‍ය අනුග්‍රහයෙන් කරා කියලා. දළදා ප්‍රදර්ශනය කියන්නේ අපි හැමදාම කිව්වා දළදා ප්‍රදර්ශනය කියලා මේ අය කරේ දේශපාලන වේදිකාවක් තනපු එක. දළදා වහන්සේ පෙන්නලා දේශපාලන වේදිකාවක් හදලා දේශපාලනීකරණයක් තමයි කළේ. දළදා වහන්සේ දේශපාලනයට යොදාගත්තා. මෙතෙක් කිසිම රාජ්‍ය නායකයෙක් ඒ වැඩේ කරේ නැහැ. ඊට පස්සේ ඊළඟ කාරණේ මේ වෙනකොට රට තුල මිනිමැරීම් මනුෂ්‍ය ඝාතන හිතේ හැටියට සිද්ධ වෙනවා. සමහර වෙලාවට එක දවසට 4-5 දෙනා ඝාතනය කරනවා. මෙහෙම රටකට රාජ්‍ය නායකයෝ මොකටද? මේක අර පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යුගයේ වගේ තමයි අද. ඒ වගේම මෑත කාලින සිද්ධිය ජනාධිපතිගේ ඡායාරූපයක් ගත්තා කියලා ඡායාරූප ශිල්පියාට මරණ තර්ජන කරනවා. ඔබ හිතන්න මේ කොයිබටද රට ගමන් කරන්නේ? ඊළඟ කාරණා සබරගමු විශ්වවිද්‍යාලයේ තරුණ සිසුවෙක් සිය දිවිහානි කරනවා. නවකවදය විශ්වවිද්‍යාලවලට ගෙනාවෙම ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ තමයි ශිෂ්‍ය අරගලය ජනගත කරන්නේ. ඒ වගේම ශිෂ්‍ය සංගම් හැදුවේ. ඒ වගේම නවකවදය සමාජගත කරේ 71-89 කාලේ මිනිමැරුම් සාමාන්‍යකරණය කරා. ඒ කියන්නේ හැමදාම තමන්ගේ මතයට ප්‍රතිවිරුද්ධ මත දරන්නන් සාහසික ලෙස ඝාතනය කරා. තමන්ගේ දරුවව මරලා දරුවගේ මස් ටික කපලා පාර්සල් කරලා ඔතලා අම්මට එවනවා කණ්ඩ. මෙන්න මේ තරම් ම්ලේච්ඡ දේශපාලන සංස්කෘතියක් තමයි අද රාජ්‍ය තන්ත්‍රය හොබවන්නේ. සමලිංගික සේවනයේ නීතිගත කරනවා. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරනවා. රට විදේශයන්ට ගිවිසුම් වලින් පාවලා දෙනවා. පසුගිය දේශපාලන කණ්ඩායම් වලට නිරන්තර චෝදනා කරමින් රැස්වීම් වල කටයුතු කරපු කතාබහ කරපු පිරිස අද ඊට වඩා අන්ත දූෂිත දේශපාලන ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ. රාජ්‍ය බලය පාවිච්චි කිරීම උදෙසා ඕනෑම කෙනෙක් ඝාතනය කරන්න තරම් සාහසික වෙච්ච ම්ලේච්ඡ පාලන තන්ත්‍රයක් අද රටේ තියෙන්නේ. ඔබට මේ ටික තේරෙන්නේ නැත්තම් ඔබ තවත් මේ දේශපාලන පක්ෂම බලය තියාගන්න නම් හදන්නේ ඔබ විනාශ කරගන්නේ ඔබේ දරුවාගේ අනාගතය. ඔබ විනාශ කරන්නේ රටේ අනාගතය. ඔබ විනාශ කරන්නේ රටේ සංස්කෘතිය. අපි හැමදාම කතා කරේ ඒකයි. අද වෙනකොට මේක හොඳටම පේනවා. දළදා ප්‍රදර්ශනයක් කියලා දළදා වහන්සේට අපහාස කිරීමක් නෙකරේ. මොකද මෙතෙක් රටේ දළදා ප්‍රදර්ශන සිද්ධ වුණා. හැබැයි එකම මිනිස්සෙක්වත් හිර වෙලා හෝ වෙනත් හේතුවක් මත මරණයටපත් වුණාද? ඒ වගේම ඉස්සෙල්ලාම දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ 89. ඒ වගේම තමයි දළදා පෙරහැරකදී පළවෙනි මිනිස්්‍ය ඝාතනය මරණයටපත් වීම වාර්තා වෙන්නේ මේ අසාර්ථක පාලන තන්ත්‍රය ඇතුලේ. ඒක ඉතිහාසගත වෙනවා. අනුර කුමාර ජනාධිපතිගේ පාලන කාලය තුල
තමයි ඉස්සෙල්ලාම දළදා ප්‍රදර්ශනයකදී මිනිස්සෙක් මැරුණේ කියන එක ඓතිහාසික සිදුවීමක් බවට පත් වෙලා ඉවරයි. ඒක වෙනස් කරන්න බෑ. දළදා වහන්සේ සහ දළදා මාලිගාව දන්ත ධාතුන් වහන්සේ හාස්‍යයට ලක් කරපු බුදුදහමේ බෝධි පූජාව බෝධීන් වහන්සේ වැඩකට නැති ගහක් කියපු පිළිම වන්දනාව වැඩක් නෑ කියපු නිරාගමික වෙන්න හදපු හැබැයි නිරාගමික නෙමෙයි මතක තියාගන්න මේ අය අනිත් ආගම් වලට බොහොම ගරු කරනවා බුදුදහමට විතරයි මේ තරම් නිନ୍ଦා අපහාස කරන්නේ බුදුදහම විතරයි මේ අයට පේන්න බැරි වෙලා බුදුදහම මේ අයට අර අපි කියන්නේ අර කාටද උරුමාලු වගේ කියලා ආන් එහෙම වෙලා තියෙන්නේ මෑත කාලීනව මේ කතා කරන දේවල් වලට කිතුණුවන්ට හිත රිදිලා තියෙනවා හැබැයි මතක තියාගන්න පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ලංකාවට එනකොට ලංකාවේ කිතුණු කියලා භක්තිකයින් හිටියේ නෑ ලංකාව බෞද්ධ රටක් වෙලා තිබුණා බුදුදහම තමයි එකම ආගම වෙලා තිබුණේ හින්දු යම් කොටස් යම් අවස්ථාවලදී ලංකාවට ඇවිල්ලා තියෙනවා හින්දු ආක්‍රමණයන් ඇතුලේ හින්දු අත්පිළිවෙත් බුද්ධ පූජා ක්‍රම ලංකාව තුල මුල් බැසගෙන තිබුණා ඒ වගේම ඉස්ලාම් ජාතිකයින් වෙළඳ ප්‍රජාව විදිහට ලංකාවට ඇවිල්ලා ලංකාවේ තැන් තැන්වල ඒ අය පදිංචි වෙලා හිටියා ඒ වගේම තමයි රටේ රජුරුවන්ට අවනත වේ පිරිස් කටයුතු කරා. නමුත් කිතුණුවන් කියන පිරිස ලංකාවට ඇවිල්ලා තමයි ලංකාවේ රාජ්‍ය අල්ලගෙන උපක්‍රමශීලීව බෞද්ධයන් ඝාතනය කරමින් පන්සල් වෙහෙර විහාර දාගැබ් පෙතිපිලිම ගිනි තබමින් බෞද්ධ පොත්පත් විනාශ කරමින් භික්ෂුන් වහන්සේලා ඝාතනය කරමින් ම්ලේච්ඡ විදිහට තමන්ගේ ආගම ප්‍රචාරය කරේ කිතුණුවන්. අන්න ඒක නිසායි අපි කිතුණු ආගමට මුල් තැනක් දීලා බුදුදහමට දෙවෙනි තැන වැටෙනකොට අපි නිතරම කතා කරන්නේ. ඒ හේතුව හින්දා. මොකද මේ කිතුණුවන් තුල තියෙන මේ ම්ලේච්ඡ ගතිය යවන්නට බෑ. බුදුදහම පාවලා දීලා කිතුණු දහම වැළඳගත්තේ යම් පිරිසක්ද. ඒ පිරිස හැමතිස්සෙම පාවා දීම කරා. අවසානයේදී පසුගිය අරගල සමයේ මූලිකත්වයේ අරගෙන රට පාවාදීම කරෙත් මේ පිරිසමයි. අදටත් පාවාදීම සිද්ධ කරමින් බුදුදහම විනාශ කරන්නේ මේ කිතුණු බැතිමතුන්. හින්දු හෝ වේවා, ඉස්ලාම් හෝ වේවා බැතිමතුන්ට වඩා කිතුණු බැතිමතුන් තමයි බුදුදහමට හානි කර විදිහට අපහාසාත්මකව කටයුතු කරන්නේ. බුදුදහම විවේචනය කරන්නේ. ඔබ හොඳින් බලන්න මුහුණු පොත හරහා අන්තර්ජාලයේ බොහෝ විට යම් කෙනෙක් බුදුදහමට අපහාස කරනවා නම් නිඳා කරනවා නම් ඒ කරන්නෙම කිතුණුවේ. නිරාගමිකයි කියාගත්ත සැබෑම දේ තමයි නිරාගමිකයි කියාගත්ත ජනතා විමුක්ති පෙරමුණ සහ මාලිමා රජය හිතුදහමට මූලිකත්වයක් ලබා දීලා බුදුදහම විනාශ කිරීමේ වැඩපිළිවෙලකයි පවතින්නේ. ඔබ බෞද්ධයෙක් විදිහට කටයුතු කරනවා නම් මෙන්න මේ ටික ඔබ දැනගත යුතු වෙනවා. ආගමික අන්තවාදයක් නෙවෙයි අපි කතා කරන්නේ. ජාතිවාදයක් අවශ්‍යයි. ආගම්වාදයක් අවශ්‍යයි. ඒ ජාතියේ සුරක්ෂිතතාවයේ උදෙසා සහ ආගමික සුරක්ෂිතතාවයේ උදෙසා. අනිත් සුවිශේෂීම දේ තමයි ලෝකයේ තියෙන සියලු ආගම් එකයි කිව්වට Tamanගේ ශ්‍රාවකයින්ට කෑම ටික කන තැන ඉඳලා පුටුවක ආසනයක වාඩි වෙන තැන ඉඳලා තමන්ගේ ගෙදර හැසිරෙන විදිහේ ඉඳලා තමන්ගේ වෙහෙර විහාරස්ථානයේ හැසිරෙන විදිහේ ඉඳලා ගමක ඇවිදින ගමකට පිවිසෙන ගමකින් පිට වෙලා යන පන්සලකට ආවහම හැසිරිය යුතු විදිහ පන්සලක ඉන්න විදිහ පන්සලකින් පිට වෙලා යන විදිහ තමන් ගත්ත බඩුවක් නිසි ආකාර තබන විදිහ ආහාර ටික ගන්නකොට ආහාර ගත යුත්තේ කොහොමද? පැන් පොදක් පානය කරනකොට පැන් ටික වළඳන්න ඕනේ කොහොමද? මේ හැමදේම වැසිකිළියට පවා වැසිකිළියට ගියාම වැසිකිළියේදී කටයුතු කරල යුතු ආකාරය මේ සියලු දේවල් යම් ශික්ෂණයකින් උගන්වනවද මේ එකම ඉගැන්වීම තියෙන්නේ ලෞකිකව බැලුවත් ලෝකෝත්තර වශයෙන් බැලුවත් සසරෙන් මිදෙන ක්‍රමවේදයක් යහපත් ජීවිතයක් සඳහා ශික්ෂණයක් සහිත පැවැත්මක් උගන්වන එකම දහම එකම ආගම බුදුදහම පමණයි. අන්න ඒකයි අපි හැමතිස්සෙම කියන්නේ බුදුදහම සුවිශේෂී කියලා. මේ ටික හරියට දන්න බටහිර ජාතීන් බුදුදහම හොයාගෙන එද්දී උපතින් බුදුදහම දායාද වෙච්ච අපේ මිනිස්සු බුදුදහම අතඇරලා කිතුණු දහමට යොමු වෙනවා විතරක් නෙවෙයි බුදුදහම විවේචනය කරන්න බොහෝම සතුටුයි. ඔබ තේරුම් ගන්න ඔබ යන්නේ කොහෙද කියලා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.